Hello guys, ඉතින් අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සර ටෙක්නෝ YouTube channel එකෙන් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දැනටමත් YouTube එකට content create කරනවද? එහෙම නැත්නම් ඔයාලා වෙනත් මොකක් හරි social media platform එකකට content create කරනවද? කොහොම හරි ඔයාලා content creator කෙනෙක් නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි AI voice generating කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාලට කිසිදු සතයක්වත් වියදම් කරන්න නැතුව free AI voice generate කරගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා පහළ තියෙන bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. Hi guys, ඉතින් ඔයාලා යන්න ඕන මුලින්ම ඔයාලගේ browser එකට ඉතින් ඔයාලා phone එකේ ඉඳලා නම් ඔයාලගේ phone එකේ තියෙන browser එකෙන් යන්න. එහෙම නැත්නම් desktop එකෙන් යනවා නම් ඔයාලගේ desktop එකේ browser එකට යන්න. ගිහලා ඉතින් මේ site එකේ නම තමයි 11 labs. ඉතින් මම site එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට කෙලින්ම පුළුවන් description එකෙන් log වෙන්න. ඉතින් නැත්නම් ඔයාලට කෙලින්ම පුළුවන් browser එකේ search bar එකේ 11 labs කියලා type කරගෙන search කරගන්න. ඉතින් search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මෙනවා search result එකේ ඒගොල්ලන්ගේ official site එකේ 11 labs කියලා. ඉතින් ඔයාලා මෙන්න මේකට යන්න ඕන. හරි ඉතින් සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන මේ සයිට් එකට log වෙන එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා get started free කියලා. ඉතින් මෙන්න මේක ඔයාලා ක්ලික් කරන්න. හරි පොඩ්ඩක් load දෙවි. ඉතින් load වුණාට පස්සේ ඊළඟට ඔයාලට පුළුවන් මේ සයිට් එකට ඔයාලට log වෙන්න. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕන මෙතන ඔයාලට sign up වෙන්න පුළුවන් ඔයාලගේ Gmail account එකක් දීලා. ඉතින් මම මේ විදිහට මගේ Gmail account එකක් දීලා මෙතනින් sign up වෙන්නම්. හරි ඉතින් ඔන්න මම මගේ Gmail එක use කරලා මම මේකට sign up වුණා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ නම අහනවා. ඉතින් මේකත් ඔයාලා fill කරගන්න. ඊළඟට මේකෙන් අහනවා මේ site එක ගැන ඔයාලා දැනගත්තේ කොහොමද කියලා. ඉතින් මම මේක දැනගත්තේ YouTube එකෙන්. ඉතින් මම මෙතනින් YouTube කියලා select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඕනනම් මේක skip කරන්න පුළුවන්. ඉතින් මේක fill කරගෙන යන එක හොඳයි. එතකොට මේගොල්ලන්ගේ අර සජෙස්ට් කරන දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ ටික fill කරගෙන මම මේක next දෙනවා. ඊළඟට මෙතනින් අහනවා ඔයාලා මේ site එක use කරන්නේ මොන වගේ දෙයකටද කියලා. ඉතින් මම මෙතනින් creator කියන එක තෝරගන්නවා. ඊළඟට මොකටද create කරන්න කියලා ඉතින් මෙතනින් අහලා තියෙනවා. මම මෙතනින් YouTube කියන එක select කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ අපේ account එක මෙතනින් AI වලින් create කරනවා. ඉතින් අන්න හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන 11 labs එකේ main ඒ කියන්නේ මේගොල්ලන්ගේ site එකේ main window එක. මේක තමයි ඒගොල්ලන්ගේ ඉතින් අපේ කියන්නේ home එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන දේවල් ටික. හරි ඉතින් site එකේ වම් අත පැත්තේ ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා voices කියලා. ඉතින් මෙන්න මේ voices එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ site එකේ තියෙන ඒගොල්ලෝ AI වලින් generate කරන voice set එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන voices ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ඕන එකකින් ඔයාලට කියන්නේ paragraph එකක් මොකක් හරි එකක් දුන්නාට පස්සේ මේකට ඔයාලට පුළුවන් මේක AI වලින් voice generate කරගන්න. ඉතින් දැන් මම මෙතන voice ටිකක් ඔයාලට මේක කරලා පෙන්නන්නම් කොහොමද මේගොල්ලන්ගේ තියෙන්නේ කියලා. You gotta be careful if you don't agree. You might not get there. I believe that we are fundamentally the same and have the same basic potential. I'd rather regret the things that I've done than the things that I've not done. ඔයාලට බලා ගන්න පුළුවන් එක එක විදිහේ voices මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කියන්නේ voice වල category එක තියෙනවා. දැන් ඒ කියන්නේ news කියන කෙනෙක්ගේ voice එක මේ විදිහට, social media වල ඒ විදිහට. ඉතින් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් කියන්නේ ඔයාලට මොන විදිහට voice එක generate කරගන්න ඕන එක, ඒ කියන්නේ මොන category එකක් යටතේද voice එක generate කරගන්න ඕන කියන එක ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් voice එක select කරගෙන ඔයාලට voice එක generate කරගන්න. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ site එකෙන් කොහොමද අපි කියන්නේ text එකක් දීලා ඒක AI වලින් voice එක generate කරගන්න කියලා. ඉතින් අපි යමු දන්නේ ඉතින් අපිට ලේසියෙන්ම script එක ලියා ගන්න පුළුවන් එක තමයි ChatGPT. ඉතින් මම ChatGPT එකට ගිහිල්ලා මම script එක ලියා ගන්නවා මට voice එක generate කරගන්න. හරි ඉතින් මම ChatGPT එකට ආවා. ඉතින් මම දැන් ChatGPT එකට කියලා මට voice එක generate කරගන්න ඕන විදිහට මම පොඩි paragraph එකක් මේ කට්ටිය කියලා මම ලියා ගන්නවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT අපිට පොඩි paragraph එකක් දුන්නා. ඉතින් මම මේක copy කරගෙන ආවිල්ලා මම 11 labs එකට paste කරලා ඊට පස්සේ මම මෙතනින් මේ paragraph එක අපේ AI voice generating කරගන්නවා.
හරි ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන text to speech කියලා තියෙනවා. ඉතින් 11 labs එකට ආවට පස්සේ ඉතින් ඒකට ගියාට පස්සේ අපිට පුළුවන් අපි දැන් අර copy කරගෙන ආපු paragraph එක මෙතෙන්ට paste කරන්න. හරි guys ඉතින් මම chat GPT එකෙන් copy කරන් ආපු paragraph එක මෙතෙන්ට paste කරලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා generate speech කියලා. ඉතින් මෙන්න මේක ඔයාලා click කරන්න ඕන. දැන් ඔයාලට බලන්න පුළුවන් අපි දුන්න paragraph එක මෙතන ඒගොල්ලෝ AI වලින් generate කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම දැන් පෙන්නන්නම් කොහොමද මේක AI වලින් ඒ කට්ටිය generate කරලා තියෙන්නේ කියලා. Sri Lanka, an island nation in South Asia, is known for its rich cultural heritage, stunning landscapes, and diverse wildlife. With a history dating back over 3,000 years, it is home to ancient temples, colonial architecture, and vibrant. ඒකට බලා ගන්න පුළුවන් පැරග්‍රාෆ් එකේ තියෙන දේවල්. ඒ කියන්නේ full stop තියෙනවා නම් ඒගොල්ලෝ ගන්නට මෙතනින් ඒ කියන්නේ full stop තියෙන තැන් වල නවත්තලා කමාස් තියෙනවා නම් එතනින් ස්ලෝ කරලා ඒගොල්ලෝ ඒක පැරග්‍රාෆ් එකක් ඒ කියන්නේ ඇත්ත මිනිස්සෙක් කියන විදිහටම ඒගොල්ලෝ ඒක ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. ඉතින් මේ පැත්තෙන් ඔයාලට voice එක තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මෙතනින් voice එක වෙනස් කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ voice එක set වෙන්නේ නැත්නම් ඉතින් ඔයාලට මෙතනින් වෙන voice එකක් දෙන්න පුළුවන්. හරි ඉතින් මම දැන් කලින් තිබ්බ voice එක නැතුව මම මෙතනින් වෙන voice එකක් වුණා මම මෙතනින් select කරගත්තා. ඉතින් මම voice එක select කරගෙන ආපහු මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් generate speech කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ click කරනවා ආපහු. හරි ඉතින් ඒ කට්ටිය දැන් ඒ voice එකෙනුත් අපිට මේ paragraph එක අපව generate කරා. ඉතින් ඔයාලට මම ආපහු පෙන්නන්නම් කොහොමද ඒ voice එකෙන් මේක paragraph එක AI වලින් generate වෙන්නේ කියලා. Sri Lanka, an island nation in South Asia, is known for its rich cultural heritage, stunning landscapes, and diverse wildlife. With a history dating back over 3,000 years, it is home to ancient temples, colonial architecture, ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඒ කට්ටිය ඒ කියන්නේ දැන් කලින් තිබ්බ voice එක නැතුව මම වෙන voice එකක් දුන්නාට පස්සේ ඉතින් ඒ විදිහටත් ඒගොල්ලෝ ඒක voice එක generate කරලා තියෙනවා. ඉතින් අර විදිහම තමයි ඒගොල්ලෝ full stop commas තියෙන තැන් වල ලස්සනට slow කරලා ඇත්තම human කෙනෙක් කියන්නේ ඇත්තම මිනිස්සෙක් කියන විදිහටම මේ paragraph එක අපිට AI වලින් generate කරලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලගේ දැන් අපි මේ දුන්න voice එකට අනුව මෙතනින් අපිට පුළුවන් එයාගේ ස්පීඩ් එක ඕන නම් ඒ කියන්නේ හිමීට කියවන්න ඕන නම් ඒ විදිහට ස්ලෝ කරන්න පුළුවන්. වේගෙන් කියවන්න ඕන නම් එතනින් ෆාස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සෙක්ගේ තියෙන ස්ටැබිලිටි එක මෙතනින් ඕන නම් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මෙතන අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතනින් කස්ටමයිස් කරගෙන ඔයාලට ඔයාලගේ කියන්නේ පැරග්‍රාෆ් එකක් හරි දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලගේ ඕන වොයිස් එකට අනුව මෙතන ඔයාලා ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මේ විදිහට ඔයාලා ජෙනරේට් කරගත්ත වොයිස් එක ඔයාලගේ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ලැප් එකට හරි. ඒ කියන්නේ ලැප් එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ ඩිවයිස් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට යනකොට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන තියෙන පොඩි ඩවුන්ලෝඩ් මාක් එකක්. ඉතින් මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා මෙතනින් ජෙනරේට් කරගත්ත වොයිස් එක ඔයාලගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ජෙනරේට් කරගත්ත වොයිස් එක. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඉතින් ඔන්න මම දුන්න ෆයිල් එක දැන් මෙතන ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. දැන් මම පෙන්නන්නම් ඩවුන්ලෝඩ් වුණාට පස්සේ කොහොමද මේක ආපහු ඕපන් වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මෙතන තියෙනවා. ඉතින් මම දැන් ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද මේක මේ වෙන්නේ කියලා. Sri Lanka, an island nation in South Asia, is known for its rich cultural heritage, stunning landscapes, and diverse wildlife. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මේ විදිහට මෙතනින් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මොකක් හරි එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි පැරග්‍රාෆ් එකක් දුන්නට පස්සේ ඔයාලට ඒක ලස්සනට AI වලින් voice එක ජෙනරේට් කරගන්න. හරි ඉතින් මම ආපහු අපේ site එකට ආවට පස්සේ ඉතින් ඔයාලා පොඩ්ඩක් වම් අත පැත්තට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන voice changer කියලා. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මොකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් කලින් ඔයාලා සිංහලෙන් හරි එහෙම නැත්නම් මොකක් හරි වෙන ලැන්ග්වේජ් එකකින් කරපු වීඩියෝ එකක් තියෙනවා කියමු. ඉතින් අන්න ඒ වීඩියෝ එක මෙතනට අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් මේකේ තියෙන ඒ කියන්නේ ඔයගොල්ලෝ කතා කරන ලැන්ග්වේජ් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් ඒක සිංහල එහෙම නැත්නම් ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්න පුළුවන්. නැත්නම් හින්දි වලට මෙන්න වගේ ලැන්ග්වේජ් ඔයාලට ඕන ලැන්ග්වේජ් එකට මෙතනින් ඔයාලට කියන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා කියන්නේ කියන ලැන්ග්වේජ් එක රෙකෝඩ් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් ඔයාලගේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ඉංග්‍රීසි වලින් කිව්වා නම් ඒක ඔයාලට හින්දි වලට හරි ජපාන් ඒ කියන්නේ ඔයාලට ඕන ලැන්ග්වේජ් එකට මෙතනින් ඔයාලට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. හරි ඉතින් ආපහු සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා සවුන්ඩ් ඉෆෙක්ට් කියලා. ඉතින් මෙන්න මේ සවුන්ඩ් ඉෆෙක්ට් කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා කැමති සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ඩිස්ක්‍රයිබ් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඒ සවුන්ඩ් ඉෆෙක්ට් එකට ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙතනින් දැන් සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දෙනවා.
ඉතින් මම වැස්ස වහින එකේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ගන්න තමයි මම මෙතන මේ විදිහට දුන්නේ. ඉතින් මම මෙතන ජෙනරේට් සවුන්ඩ් ඉෆෙක්ට් කියලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද සයිට් එකෙන් අපිට මේ සවුන්ඩ් ඉෆෙක්ට් එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න ඒගොල්ලෝ අපිට ඔප්ෂන් හතරක් දීලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ජෙනරේට් කරපු සවුන්ඩ් ඉෆෙක්ට් එක ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝගේ AI වලින් ජෙනරේට් කරපු ඒ සවුන්ඩ් ඉෆෙක්ට් එක. ඊට බලාගන්න පුළුවන් ඇත්තටම නැචරල් විදියට මේගොල්ලෝ අපිට AI voice වලින් ඒක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට මෙතනින් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඉතින් මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ජෙනරේට් කරගත්ත සවුන්ඩ් ඉෆෙක්ට් ඕන නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් ඊළඟට ඔයාලට බලාගන්න පුළුවන් මෙතන තියෙනවා ඩබින් කියලා. ඉතින් මේ ඩබින් කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මොකක් හරි තියෙන වීඩියෝ එකට ඔයාලට මේකට ඩබ් කරන්න. ඉතින් මෙතෙන්ට පුළුවන් දැන් ඔයාලට බලාගන්න පුළුවන් මෙතෙන්ට ක්‍රියේට් ඩබ් කියලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් එකේ නම දීලා ඔයාලගේ කියන්නේ කතා කරන ලැන්ග්වේජ් එක දීලා ඊළඟට ඔයාලා ටාගට් කරන ලැන්ග්වේජ් එක මෙතනින් සිලෙක්ට් කරලා මෙතෙන්ට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් අප්ලෝඩ් කරලා ඊට පස්සේ ක්‍රියේට් ඩබ් කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට ඩබ් කරන්න. හරි ඉතින් ආපහු සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා මෙතනින් ස්පීච් ටු ටෙක්ස්ට් කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ මොකක් හරි වීඩියෝ එකක් මෙතනට අප්ලෝඩ් කරලා දැන් මේකෙන් ඔයාලා මොකක් හරි ලැන්ග්වේජ් එකකින් කතා කරනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඒක අප්ලෝඩ් කරලා ටෙක්ස්ට් එකක් විදියට ඒ ඔයගොල්ලෝ කතා කරන ලැන්ග්වේජ් එකේ කතා කරන දැන් මොකක් හරි පැරග්‍රාෆ් එකක් කතා කරනවා නම් අන්න ඒක ඔයාලා මෙතනින් පුළුවන් ටෙක්ස්ට් එකක් විදියට ගන්න. ඉතින් මෙතනට ගියාට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක මෙතන අප්ලෝඩ් කරලා ඊළඟට මෙතනින් ප්‍රයිමරි ලැන්ග්වේජ් කියන එකට ඔයගොල්ලන්ට ඕන මොන ලැන්ග්වේජ් එකකින්ද කියන එක මෙතනින් ඔයාලට සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතනින් මැක්ස් ස්පීකර්ස් කියන්නේ ස්පීකර්ස් ගන්න ඔයාලට මෙතනින් සිලෙක්ට් කරලා මෙතනින් අප්ලෝඩ් ෆයිල් කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එකේ තියෙන ලැන්ග්වේජ් එක ඒ කියන්නේ ඔයාලට ඕන ටෙක්ස්ට් එක කියන්නේ මොන ලැන්ග්වේජ් එකේ ටෙක්ස්ට් එකක් විදියට ඕන කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඒක ඒ ලැන්ග්වේජ් එකෙන් ඒ ටෙක්ස්ට් එක ඔයාලට ගන්න. හරි ඉතින් මීට අමතරව මේ සයිට් එකෙන් අපිට කරන්න පුළුවන් වැඩ තව ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ දැන් කියලා දුන්නේ අපිට මේ සයිට් එකෙන් කරන්න පුළුවන් බේසික්ම දේවල් ටික. හරි ඉතින් ඔය විදිහට තමයි ඔයාලට සතයක්වත් වියදම් කරන්න නැතුව free AI voice generate කරගන්න. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් යන්න කලින් තවත් දෙයක් මතක් කරනවා. ඔයාලා දැක්කද WhatsApp එකට අලුතෙන්ම ලැබුණු update එක. ඉතින් මේ update එකෙන් අපිට අපේ WhatsApp එකේ කලින් තිබ්බට වඩා ලස්සනට customize කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් ආයේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා දැම්ම ගිහලා මෙන්න මේ screen එකේ පේන වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලලා ඉන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙනකන් කට්ටියටම ජය වේවා.